සිම්ප්ලි සඳමාලි මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. 2026 අවුරුද්දට මම කරන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මං හිතුවා මුලින්ම 2026 නව වසර ඔයාලා හැමෝටම සුබම සුබ වේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඔයාලට මතක නම් මේ YouTube channel එක ආරම්භ වුණේ 2025 අවුරුද්දේ මගේ vision board එකේ එක target එකක achievement එකක් විදිහට. ඉතින් මං හිතුවා 2026 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක විදිහට මම මේ අවුරුද්දේ vision board එක කොහොමද හදන්නේ කියලා ඔයාලත් එක්ක share කරගන්න. vision board එකක් කියලා කියන්නේ මොකක්ද කියලා මං හිතනවා බොහොමයක් දෙනා මේ වෙද්දි දන්නවා. ඉතින් කවුරු හරි නොදන්න කෙනෙක් ඉන්නවා නම් මම පුංචි explain එකක් කරන්න කැමතියි vision board එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. vision board එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන්. මේ vision board එකම අපිට එක නම් වලිනුත් හඳුන්වනවා. yearly planner කියලා අපිට හඳුන්වන්නත් පුළුවන්. නැත්නම් yearly calendar කියලාත් සමහර අය හඳුන්වනවා. සමහර අය dream board කියලා හඳුන්වනවා. තව අය goal achievement list කියලා හඳුන්වනවා. එක විදිහට මේ vision boards හඳුන්වන නම් තියෙනවා. නමුත් මේකෙදි වෙන්නේ ඔයා අවුරුද්දක් plan කරලා මේ අවුරුද්දේ ඔයා මොනවද achieve කරගන්න කියන ටික ඔක්කොම ටික එක තැනකට එකතු කරගන්න එක තමයි vision board එකකින් කරන්නේ අපි. හිතන්නකෝ ඔයා board එකක් අරගෙන ඒකට ඔයා මේ අවුරුද්දේ achieve කරන්න හිතන් ඉන්න targets ටික ඔක්කොම ලියනවා කියලා. ඒකත් එක්තරා vision board එකක්. එහෙම නැත්නම් ඔයා ඒක රූප මේ අවුරුද්දේ achieve කරන්න හිතන් ඉන්න දේවල් රූප විදිහට අරගෙන පින්තූර කපලා අරගෙන print out අරගෙන කපලා අරගෙන අලවලා ඔයාලට පුළුවන් vision board එකක් හදාගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් අර මම කලින් කළා වගේ book එකක් අරගෙන ඒ book එකේ අලවන්න. කොහොම හරි කමන්නේ අපගේ අවසාන අරමුණ වෙන්න ඕනේ මේ ඔක්කොම අපේ ටාගට්ස් ටික එක තැනකට එකතු කරගෙන ඒ ටික achieve කරගන්න වැඩ කරන එක. නමුත් vision board එකක් ගොඩක් වෙලාවට අපි කියනවා ඔයා නිතර දකින්න තැනක, ඔයාට නිතර පේන තැනක, ඔයා වැඩිපුරම කාලය ගත කරන තැනක තියලා තියන්න කියලා. මොකද ඒක ඔයාට නිතර දකින්නකොට මේ දේවල් achieve කරගන්න ඔයාට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න වගේ එක විවිධාකාරයේ කතන්දර vision board සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් මට වඩා ලස්සනට ඒව explain කරන අයත් ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවත් ඔන්න හොයලා බලලා කොහොමද vision board ගැන තියෙන එක ideas අරගන්න. නමුත් මම හිතුවා මේ වෙලාවේ නිකන් පොඩි හැඳින්වීමක් විතරක් කරන්න vision board එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඊට අමතරව මම හිතුවා මේ අවුරුද්දේ මම මගේ vision board එක කොහොමද හදන්නේ කියන එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් කිව්වොත් මම ගිය අවුරුද්දේ vision board එකක් හැදුවේ නැහැ. මම කරේ පොතක් අරගෙන ඒ පොතේ මම achieve කරන්න ඉන්න targets ටික ලියන එක. ඉතින් මම අවුරුදු ගාණක් තිස්සේ ඔය පොත ලියන වැඩේ කරනවා. මම vision board එකක් හැදුවත් නැතත් අවුරුද්දට මේ අවුරුද්දේ plan කරන විදිහට ලියා ගන්න පොතක් නම් මම හැම අවුරුද්දකම වගේ ගන්නවා. ඉතින් දැන් අවුරුදු ගාණක් තිස්සේ මට පුරුදු වෙලා තියෙනවා. මේ පොතේ මම මේ අවුරුද්දේ කරන ඒවා ලියන්න, ඒවා achieve වෙනකොට මට ඒවා මම එතනින් කපලා ඒ ටික achieve වුණා කියලා මම success වෙච්ච ටික කපලා දාගෙන ඉතුරු කරන්න ඕන ටික ආපහු බල මොනවාද කියලා ආයෙ list හදාන්න. ඒ වගේ වැඩ ටිකක් මම දැන් අවුරුදු ගාණක් තිස්සේ කරනවා. ඉතින් මම ඔයාලට කලිනුත් පෙන්නුවා වගේ මේ තියෙන මගේ 2024 book එක, ඊට පස්සේ මේ 2025 book එක. ඉතින් ඒ වගේ මම 2026ටත් book එකක් ගත්තා. ඉතින් මේ පොත මට එහෙම විශේෂ පොතක් නෑ. මම එක නිකන් normal exercise book කරලා තියෙනවා. සමහරවිට ඔය මට නිකන් present හම්බ වෙච්ච books වල මම ඒව කරලා තියෙනවා. ඒ වගේ එක විදිහේ ඒවා මම අරන් තියෙනවා එක අවුරුදු වල. නමුත් මේ අවුරුද්දේ මම අලුතෙන්ම book එකක් ගත්තා. මේ තියෙන book එක. ඒක පොඩි නිකන් මේකේ cover page එක පොඩි ටිකක් hard cover page එකක් තියෙන පොඩි vintage look එකක් තියෙන එක. මම හිතන්නේ මේක මේ පොඩි ලී කෑලි වලින් තමයි ඒක හදලා තියෙන්නේ. මෙන්න මේ වගේ රබර් බෑන්ඩ් එකක් තියෙනවා. මේ මෙතනට මෙහෙම පෙන් එක දාන්නත් බෑන්ඩ් එකක් තියෙනවා. මම මේක ගත්තේ සරසවි බුක් ෂොප් එකෙන්. මේක ඇත්තටම රුපියල් 1300ක් වුණා. මට හිතුණා මේ අවුරුද්දට ඒ වගේ පොඩ්ඩක් ටිකක් හොඳ පොතක් ගන්න ඕනේ කියලා. සහ මෙන්න මේ විදිහේ blank pages තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඒකත් මම අර විදිහටම මං ගිය අවුරුදු වල කරා වගේම මගේ ලිස්ට් එක ලියාගෙන ඒක මං month on month achieve කරන විදිහට plan එක හදාගෙන යනවා. නමුත් මං අද කියන්න හදන්නේ මම අද හදන්නේ මෙහෙම vision board එකක් නෙමෙයි. දැන් අවුරුදු ගාණක් තිස්සේ මං කියවනේ මම එක විදිහේ vision boards හදුවා කියලා. සමහර අවුරුදු වල මම bisil board එකක් හරි නැත්නම් වෙන මොන
මොනවා හරි බෝඩ් එකක් අරන් කොළ කපලා පින්තූර අරගෙන අලවලා සමහර ඒවා මම ෆොටෝ ෆ්‍රේම් තියෙන අපි ෆොටෝ ෆ්‍රේම්ස් වල ඇතුළට දාලා A4 ෂීට්ස් වලට එක සයිස් එකේ ෆොටෝ ෆ්‍රේම්ස් වල මම තියාගෙන මගේ මේස උඩ තියාගෙන ඉඳලා තියෙනවා. ඉතින් එක විදිහට මම විෂන් බෝඩ් හදලා තියෙනවා. නමුත් මම මේ අවුරුද්දේ හිතුවා ඩිජිටල් විෂන් බෝඩ් එකක් හදන්න. ඩිජිටල් විෂන් බෝඩ් එකක් කිව්වම ඔයාලා හිතන ඇති මොකක්ද ඒ කියලා. මම පොඩි හැඳින්වීමක් කරන්නම් ඒ ගැන. මම දැන් මීට අවුරුදු 2කට කලින් කියන්නේ 2024 අවුරුද්දේට මම කරේ මේ වගේ පොතක් අරගෙන ඒ පොතේ මගේ ටාගට්ස් ටික ලියාගත්තු එක. ඒ කරලා ඒ විදිහට තමයි මම අචීව් කරගෙන ගියේ. හැබැයි ඒ අවුරුද්දේ මට තිබ්බා මේන් ටාගට් එකක් අචීව් කරන්න. ඉතින් මේ මේන් ටාගට් එක මට ඕන වුණා හැම වෙලාවෙම මම කොහේ ගියත් මට නිතරම දකින්න විදිහට තියාගන්න ඕනේ කියලා ඒ එක ටාගට් එක විතරක්. ඉතින් මම ඒකෙදි ඒ ටාගට් එක විතරක් පික්චර් එකක් අරගෙන ඒ පික්චර් එක මම වෝල් පේපර් එකේ මගේ දාගත්තා. මේ වෝල් පේපර් එකක් විදිහට අරගෙන මගේ වෝල් එකේ ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ මම ඒක දාගත්තා. මගේ ඒ ටාගට් එක. මට හිතුණා ඒ වෝල් පේපර් එකේ දාගෙන තියෙන එක මට වැඩ කරනවා කියලා. මොකද ඒ අවුරුද්දේ මට ඒ ටාගට් එක අචීව් කරගන්න පුළුවන් වුණා. මොකද ඇත්තටම කලින් අවුරුදු දෙකක්ම මම ඒක අචීව් කරනවා කියලා හිතන් හිටපු ටාගට් එක. හැබැයි මට අචීව් කරගන්න බැරි වෙච්ච ටාගට් එක. හැබැයි මම අරක වෝල් පේපර් එකේ දාගත්ත අවුරුද්දේ මට ඒක අචීව් කරගන්න පුළුවන් වුණා. ඉතින් මට දැනෙනවා ඒක මට වැඩ කරනවා කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ පාර මගේ ටාගට්ස් ලිස්ට් එකත් ඩිජිටල් විදිහට මගේ ෆෝන් එකේම දාගන්න. ඒකට තව හේතුවක් තියෙනවා. මොකද මම ගෙදර නිතර ඉන්න කෙනෙක් නෙමෙයි. මම ඇත්තටම ගෙදර එනකොට සාමාන්‍ය රෑ 12 විතර වෙනවා. ඉතින් ආපු ගමන් කරන්නේ වොෂ් එකක් දාගෙන නිදා ගන්න එක. ආයුධය නැගිටලා මම වැඩට යනවා. ඉතින් මට වෙලාව නැහැ ගේ ඇතුලේ කාලය ගත කරන්න. ඉතින් මම විෂන් බෝඩ් එකක් හදලා ඕක බිත්තිය ලස්සනට එල්ලලා ලස්සනට තියලා තිබ්බට ඇති වැඩක් නැහැ. මොකද මට ඒක දිහා බලාගෙන ඒකට මොනවාද මම කරන්න ඕනේ කියලා හිතන්න වෙලාවක් මට ගෙදරදී හම්බ වෙන්නේ නැති නිසා. ඉතින් මම හිතුවා මේකට හොඳම දේ තමයි මගේ ෆෝන් එක. මොකද මම කොහේ ගියත් මගේ ෆෝන් එක අරන් යනවා. මම දවසේ වැඩි හරියක් මම මගේ රාජකාරී වැඩවලටත් මගේ ෆෝන් එක ගොඩක් යූස් කරනවා. ඉතින් ඒ හැම වෙලාවකදීම මට මේක බලන්න පුළුවන්. මේක මට ඇහැට ගැටෙන්න තැනක්. ඒ නිසා මම හිතුවා මේ වෙලාවේ මම හදන්න ඕනේ ඩිජිටල් විෂන් බෝඩ් එකක් තමයි මට මේ අවුරුද්දට සුදුසු වෙන්නේ කියලා. ඉතින් සමහර අවුරුදු වල අපිට ඔක සුදුසු වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ අවුරුද්දේ මට හිතුණා මට මේක සුදුසුයි කියලා. ඒ නිසා මම දැන් හදන්නේ මේ ඩිජිටල් විෂන් බෝඩ් එක හදන්න. ඊට කලින් මම ඔයාලට කියන්නම් මම කොහොමද මේ අවුරුද්ද ප්ලෑන් කරන්න කියලා. මම මේ අවුරුද්ද ප්ලෑන් කරලා තියෙනවා කැටගරි දෙකකට. ඒ කියන්නේ කාණ්ඩ දෙකකට මම වෙන් කරගෙන තියෙනවා. මේ අවුරුද්දේ මගේ ටාගට්ස් ටික. එකක් මේන් ටාගට් සහ අදර් ටාගට්ස් කියලා. මේ මේන් ටාගට් කියන ටික මම ඇත්තටම මේන් ටාගට් 3ක් තමයි මේ අවුරුද්දට දාගෙන තියෙන්නේ. ඒවා මොනවාද කියලා මම පස්සේ ඔයාලට ෂෙයා කරන්නම්. නමුත් මේ වෙලාවේ මම හිතනවා ඒවා මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒ මේන් ටාගට්ස් 3 අචීව් කරගන්න තමයි මම මේ අවුරුදු පුරාම වැඩ කරන්නේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමුකෝ ඔයාලට ටාගට් එකක් තියෙනවා කාර් එකක් ගන්න. නැත්තම් බ්‍රෑන්ඩඩ් කාර් එකක් ගන්නවා. හිතනවා BMW කාර් එකක් ගන්න හිතන් ඉන්නවා කියලා. එතකොට ඔයා BMW කාර් එකක් ගන්න නම් ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එතකොට ඔයාගේ මේන් ටාගට් එක වෙන්නේ මේ BMW කාර් එක ගන්න එක. එතකොට ඔයා ඒ වෙනුවෙන් ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕනේ. ඒ සඳහා ඔයා වැඩ කරන්න ඕනේ. ඔයා ඉතුරු කරන්න ඕනේ. මෙන්න මේ ටික තමයි මගේ මේන් ටාගට්ස් කියලා ඔයා හඳුන්ව ගන්න ඕන ටික. එතකොට ඒක සමහර විට ඔයාලට මේක අවුරුදු පුරාම වැඩ කරන්න වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ ආර්ථිකය ඔයාලට මාස 4කින් විතර ශක්තිමත් කරගෙන ඔයාලට ඊට පස්සේ ඔයාලට කාර් එක ගන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහර විට ඔයාලට ඒක දෙසැම්බර් මාසේ දක්වාම යන්නත් පුළුවන්. නමුත් කොහොම වුණත් ඔයා මේ අවුරුද්දේ එක කරනවා නම් කරනවමයි කියලා ඒ ටාගට් එක දාගන්න ඕනේ මේන් ටාගට් එකක් විදිහට. හැබැයි මේ මේන් ටාගට් කියන එක අනිවාර්යයෙන්ම ඔයා අචීව් කළ යුතුයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් තව අදර් ටාගට්ස් කියලා දෙයක් දාගන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කාර් එකක් ගන්න එක වගේ මේන් ටාගට් කියලා. ඔයා අදර් ටාගට්ස් කියන එක මම හිතන්නේ ඒක මම දාගෙන තියෙන්නේ මගේ ආත්ම තෘප්තිය සඳහා. ඒ කියන්නේ ඔයාගේම self satisfaction එකට ඔයා කරන දේවල්. හිතන්නකෝ ඔයා ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. එහෙම නැත්නම් ඔයා ෆිල්ම් බලන්න හිතන් ඉන්නවා. ඔයා වැඩිපුර පොත් කියවන්න හිතන් ඉන්නවා. ඔයා වැඩිපුර ගෙදරට වෙලා නිදහසේ කාලය ගත කරන්න හිතන් ඉන්නවා. ඔය මොනවා හරි දෙයක් ඔයාගේ self satisfaction එකට අපි කියන්නේ ආත්ම තෘප්තිය සඳහා දාගන්න පුළුවන්. හැබැයි මේ දේවල්
නොකරයි කියලා ඔයාට කිසිදු හානියක් වෙන්නේ නැති වෙන්න ඕනේ. ඔයා හිතන්නකෝ අවුරුද්දේ අන්තිමට අයියෝ මට මේ ටික කරගන්න බැරි වුණානේ කියලා ඔයා දුක් නොවන කාරණා ටිකක් තමයි ඔයාගේ මේ අද ටාගට්ස් විදියට එන්න ඕනේ. හැබැයි ඔයාගේ මේන් ටාගට් ටික ඔයාට කොහොම හරි ඔයා අචීව් කරගන්න ඕනේ. මොකද ඒක ඔයාගේ ඉදිරි ගමනට බලපාන දෙයක් වෙන්නත් ඕනේ. ඉතින් මේක එක එක්කෙනා අනුව තමන්ගේ අපේ ජීවත් වෙන වටපිටාව අනුව අපේ ජීවත් වෙන පරිසරය අනුව එතකොට අපේ තියෙන ආර්ථික මට්ටම් අනුව සහ අපිට යන්න තියෙන අපේ අවසාන ගෝල් එක අනුව අවසාන අරමුණ අනුව මේ දේවල් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. කවදාවත් මගේ ටාගට් ලිස්ට් එක දැන් මම මේක දැම්මට පස්සේ දැන් අපිට ගොඩක් දකින්න හම්බ වෙනවනේ එක එක්කෙනා තමන්ගේ ටාගට් ලිස්ට් එක නැත්නම් විෂන් බෝඩ් ෂෙයා කරන. එතකොට මෙයාගේ ටාගට් ලිස්ට් එක කිසිම වෙලාවක තව කෙනෙකුට සමාන වෙන්නේ නැහැ. එතකොට ඔයා දැනගන්න ඕන ඔයාට ඕන දේවල් මොනවද කියලා මේ ඔයා ආස දේවල් කරන්න. එතකොට ඔයාගේ ටාගට් සහ අදර් ටාගට්ස් කියලා දෙකකට ඒ විදිහට බෙදා ගන්න උනත් ඔයාට පුළුවන්. ඉතින් මම මේ අවුරුද්දේ හිතන් ඉන්නවා මගේ අර මේන් ටාගට් 3 සහ අදර් ටාගට්ස් කියලා කොටස් දෙකකට මේවා බෙදන්න. ඔය මේන් ටාගට් කියන අතරේදී තව දේවල් ටිකක් මම එකට එකතු කරගන්නවා. මේ මේන් ටාගට් එකට යන්න මට අවශ්‍ය කරන දේවල් ඒව ටික තමයි මම එක පැත්තක හදන්නේ. තව පැත්තකින් මම හදනවා මගේ ආත්ම තෘප්තිය සඳහා මම කරන දේවල් මොනවාද කියලා. ඉතින් ඇත්තටම මේ වෙදින මම ඔය මගේ මේන් ටාගට්ස් ටික දාලා මම මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම කරන්න ඕන ටික දාලා මම මගේ ඩිජිටල් විෂන් බෝඩ් එක හදලා ඉවරයි. ඒක මගේ එකේ ලොක් ස්ක්‍රීන් එකේ මම මේ වෙදි දාලත් ඉවරයි. නමුත් මම හිතුවා මගේ අනික් ටාගට්ස් ටිකත් පුංචි ටාගට්ස් ටිකක් තියෙනවා. එන්නේ ටික හදනකොට ඔයාලත් එක්ක ඒ ටික ෂෙයා කරගන්න. ඒ වගේ වෙලාවට අපිට අසනීප වෙන්න පුළුවන්. අපි හිතන්නේ නැති කරදර බාධක අපිට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට plan B එකකට යන්න පුළුවන්. මොකද මේක ඔයාගේ තේ. ඔයාට පුළුවන් මේ විෂන් බෝඩ් එක ඕන වෙලාවක චේන්ජ් කරන්න. මේක ඔයා මේ විදිහටම කරන්න ඕනේ, මේක මේ විදිහටම යන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි ඔයා දාගත්තොත් අර විදිහට මේන් ටාගට් එකක් දෙකක් විතරක් දාගත්තොත් මේ අවුරුද්ද පුරාම මම කොහොම හරි මේක ඇචීව් කරනවා කියලා ගොඩාක් දේවල් බදා ගන්න නැතුව එතකොට ඔයාට සාර්ථකව අවුරුද්ද ගෙවන්න පුළුවන්. එහෙම සාර්ථකව අවුරුද්ද ගෙවලා ඉවරුණාට පස්සේ දැනෙන තෘප්තිය එක වචන වලට ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් බලන්න කොහොමද ඔයාලන්ට කරන්න පුළුවන් කියලා. දැන් මම ඔයගලන්ට පෙන්නන්න මම කොහොමද මගේ ඩිජිටල් විෂන් බෝඩ් එක හදන්නේ කියලා. දැන් අපි බලමු ඩිජිටල් විෂන් බෝඩ් එකක් කොහොමද ෆෝන් එකේ තියෙන ඇප් එකක් යූස් කරලා හදන්නේ කියලා. ඉතින් මම යූස් කරන්නේ මේ Pinterest කියන ඇප් එකයි Canva කියන ඇප් එකයි. නමුත් මම අද මගේ ඩිජිටල් විෂන් බෝඩ් එක හදන්නේ Pinterest කියන ඇප් එක through විතරයි. මොකද මට ගොඩාක් සංකීර්ණ විෂන් බෝඩ් එකක් අවශ්‍ය නැති නිසා. හැබැයි මම මේ Canva කියන ඇප් එක ඇතුළට ගිහලා පෙන්නන්නම් ඔයාලට කොහොමද ඒකෙන් විෂන් බෝඩ් එකක් හදාගන්නේ කියලා. ඉතින් ටිකක් ටයිම් එක අරගෙන ටිකක් ලස්සන කරගෙන ඔයාලට විෂන් බෝඩ් එකක් හදාගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ Canva කියන ඇප් එක යූස් කරන්න. මේකේ Canva කියන ඇප් එකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා මෙතන search templates කියන එක. එතනට ගිහිල්ලා ඔයා vision board කියලා search කරොත් ඔයාට එනවා මේගොල්ලෝ ගාව save වෙලා තියෙන vision board වර්ග template එහෙම නැත්නම් vision board designs වර්ග ගොඩාක් මේ විදිහට එනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ එක design එකක් අරගෙන ඒකට ඔයා කැමති pictures හරි ඔයා කැමති words හරි එකතු කරලා ඔයා කැමති විදිහට colors දාලා ඒක හදා ගන්න. ඉතින් මම අද මේක through නෙමෙයි හදන්න යන්නේ. මම ඔයාලට නිකන් එකක් පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් මේ විදිහට මේක ආවහම මම කරන්නේ හරි අපිට පුළුවන් මේ විදිහට මේක මේ විදිහට තිබ්බට මේක වට වෙනස් කර කර එක එක ඩිසයින්ස් වලට හදා ගන්න. උදාහරණයක් විදිහට මෙතන තියෙන මේ vision board කියන name tag එක වට වෙනස් කරන්න ඕන නම් ඔයාට පුළුවන් මේකේ font එක වෙනස් කරලා මෙතනට ඔයාට කැමති ඔයා ආස විදිහේ font එකක් දාගන්න. ඉතින් එක්කෝ font size එක වෙනස් කරන්න මේ විදිහට ඔයාට font size එක වෙනස් කරගන්න පුළුවන්. විවිධ විදිහට එක්කෝ colors වෙනස් කරගන්න පුළුවන්. ඔයා කැමති නැත්නම් මේ color එකට ඔයාට වෙන color එකක් උනත් දාන්න පුළුවන්. ඉතින් මේ තියෙන 2026 විෂන් බෝඩ් කියලා ඒගොල්ලන්ගේ තියෙන එක අපිට ඕන නම් ඒක චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන පික්චර්ස් ඔයාට රීප්ලේස් කරන්න පුළුවන්. මෙතන මේ රීප්ලේස් කියන බටන් එක ඔබලා ෆොටෝස් කියන තැනට ගියාම ඔයාට පුළුවන් මෙතන ගිහලා සර්ච් කරන්න එකක පික්චර් එකක් කියලා හිතන්නකෝ. ඔයාගේ මේන් ටාගට් එකක් තියෙනවා බ්‍රෑන්ඩඩ් කා එකක් ගන්න. එතකොට ඔයාට පුළුවන් මේ වගේ කා එකක පික්චර් එකක් ඒකට රීප්ලේස් කරන්න. මේ බලන්න ඒ පික්චර් එක මෙතන
මෙතෙන්ට ආවා. එතකොට ඔයාට ඒක ඔන්න ඔයා කැමති සයිස් එකකට ඒක හදා ගන්න උනත් පුළුවන්. ඒ වගේම තුවා මෙතන තියෙන පික්චර්ස් ඔයාට ඩිලීට් කරලා මෙතන තියෙන කලර්ස් ඔයා චේන්ජ් කරලා ඔයා කැමති විදිහට කලර්ස් දාලා ඒ විදිහට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ තියෙන වර්ඩින් පවා ඔයාට වෙනස් කරලා ඔයා කැමති විදිහේ වර්ඩින් එකක් දාගෙන ඔයාට පුළුවන් ඒවැ කලර්ස් උනත් චේන්ජ් කරගෙන ඔයා කැමති විදිහට මේක එඩිට් කරගන්න. ඉතින් ඇත්තටම මෙතෙන්දි වෙන්නේ එඩිට් එකක්. ඔයා කැමති විදිහට මේක එඩිට් කරගෙන ඊට පස්සේ මේක ඔයාට සේව් කරගන්න පුළුවන් වෙනවා. සේව් කරලා එහෙමම ඩවුන්ලෝඩ් කරන්නත් ඔයාට පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට සේව් වෙලා ඔයාගේ ගැලරි එකේ එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මම අද කරන්න යන්නේ Canva එකෙන් නෙමෙයි. ඔයාලට Canva එකෙන් කරන්න ඕන නම් කරන්න පුළුවන් කියලා තමයි මම මේ වෙලාවට කියන්නේ. හරි මම දැන් පෙන්නන්නම් කොහොමද Pinterest කියන app එක පාවිච්චි කරලා ඔයාලට vision board එකක් හදාගන්නේ කියලා. ඒ කියන්නේ digital vision board එකක් හදාගෙන කොහොමද wallpaper එකට දාගන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට Pinterest කියන app එකට ගිහිල්ලා ඒකේ ඇතුලේ මෙතන ඔයාලට search කියන එක ක්ලික් කරලා මේ search bar එක අරගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාලට එතන vision board කියලා search කරන්න. එහෙම vision board කියලා search කරාට පස්සේ ඔයාලට විවිධාකාරයේ පින්තූර එනවා පෙනේ. ඒකම මෙතන යටම තියෙනවා search කියන එකට එහා පැත්තේ create කියන එක. එන්නේ create කියන option එකේ වුවට පස්සේ ඔයාලට ක්ලික් කරාම එනවා pin collage and board කියලා එකක්. මම මේකේ collage කියන එක තමයි ක්ලික් කරන්නේ. එතකොට අර පින්තූර ඔක්කොම එකතු කරලා අපි කරන කොලාජ් නිර්මාණයක් තමයි අපිට එන්නේ. ඉතින් මේක අරගෙන ඉවරලා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි අරගෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක ඔයාලට කැමති කලර් එකක් දාගන්න පුළුවන්. මම මේ ලයිට් පින්ක් කලර් එක දාගන්නවා. එහෙම කලර් එකක් දාගෙන ඉවර වෙලා ඔයා කැමති කලර් එක මම මේ ලයිට් පින්ක් කලර් එක වගේ දාගෙන එක ඩන් කියලා අරගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙතනට පින්තූර ඉන්සර්ට් කරන්න. ඉතින් ඒකට ඔයා කැමති ඔයාගේ තියෙන විෂන් එක අනුව ඔයා මේ අවුරුද්දේ කරන්න හිතන් ඉන්න දේවල් ඔයාට පුළුවන් මේකට ඇඩ් කරන්න. ඉතින් මම මේ වන්නිකමට පෙන්නන්නම් එකක් ඔයාලට කොහොමද කරන්න කියලා. ඊට පස්සේ මම මගේ බෝඩ් එක හදපු එක මම ඔයාලට පෙන්නන්නම්. ඉස්සෙල්ලාම හිතන්නකෝ ඔයා හිතන් ඉන්නවා මේ අවුරුද්දේ කාර් එකක් ගන්න කියලා. ඊට පස්සේ ඔයා හිතන්න කාර් එකක ෆොටෝ එකක් ඔයා මෙහෙම සර්ච් කරලා ඔයාට පුළුවන් මේ කාර් එක මේකට මේ විදිහට ඉන්සර්ට් කරන්න. ඉතින් ඔයා හිතන්න මෙන්න මේ විදිහට මේ කායක ගත්තාම මේ කඩේරි වලින් මේ ෆොටෝ එකේ වටේ යන ටික තමයි ඔයාලට ඉන්සර්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඔයා මෙහෙම මෙයාගේ මේ අත විතරක් තියෙන ටික ටච් කරොත් ඔයාට අතේ කැල්ල විතරයි ඉන්සර්ට් වෙන්නේ. ඔයාට ෆුල් ෆොටෝ එකම ඕන නම් මුළු ෆුල් ෆොටෝ එකම ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මේකට ගිහිල්ලා ඇඩ් කියන බටන් එක එවුවට පස්සේ මේ විදිහට ඔයාට මේක මෙතනට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් තව ඔයා කැමති මොනවා හරි කරන්න හිතන් ඉන්න එක. ඔයා හිතන් ඉන්නවා නම් මේ අවුරුද්දේ සේවින් එකක් වැඩිපුර කරන්න අපි මනි සේවින් කියලා අපිට පුළුවන් මෙහෙම සර්ච් කරන්න. එතකොට මනි සේවින් කියලා ගැහුවාම එන පික්චර් එකක් ඔයා කැමති පික්චර් එකක් ඔයාට පුළුවන් මේකට ඉන්සර්ට් කරන්න. අපි මෙන්න මේ විදිහට කැටයකට එකතු කරනවා වගේ පික්චර් එකක් ගත්තා කියන්නකෝ. අන්න ඒක අපිට මෙහෙම ඇඩ් කරලා අපිට පුළුවන් මේක මේකට මෙහෙම ඉන්සර්ට් කරගන්න. ඉතින් ඔයාට මේක මේ පික්චර්ස් පොඩි කරගෙන ලොකු කරගෙන මේකේ එක එක විදිහට නැත්තම් මෙහෙම හැඩ විදිහට එක එක සයිස් එකට හදාගෙන ඔයාට ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට හිතනවා නම් මොනවා හරි වර්ඩින් එකක් මේකේ ලියන්න ඕන කියලා ඔයාට පුළුවන් මෙතන මෙහෙම ටයිප් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපි මේ විදිහට my vision board කියලා දාගමුකෝ. එතකොට my vision board කියලා ඔයාට මෙතන ටයිප් කරලා 26 කියලා දාලා ඔයාට ඕනනම් පුළුවන් ඒකේ ෆොන්ට් එක උනත් මෙහෙම චේන්ජ් කර කර දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකට බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න මේ විදිහට ලස්සන කරගන්න කැමති විදිහකට ඔයාලට පුළුවන්. ඉතින් මම මේ විදිහට දාලා එක දාන්නම්. මෙන්න මෙතනින් මේ විදිහට මට my vision board කියන එක එන්ටර් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තව මොනවා හරි ඔයාලට තව වර්ඩින් එක තියෙන පික්චර් එකක් උනත් ගන්න පුළුවන්. ඔයාලට හිතෙනවා නම් ඔයාම වෙන්න ඕනේ වගේ වචනයක් එහෙම දාන්න මොනවා හරි ඔයා කැමති දෙයක් ඔයාලට ඒකේ දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහේ be the best version of you ඒ වගේ වචන love yourself අපි හිතමු මෙන්න මේ වගේ love yourself වගේ කියන එකක් ඔයාලට මේකට ඇඩ් කරලා කැමති තැනකට ඔයාලට ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඔය විදිහට මේ ටික ඔක්කොම ඉන්සර්ට් කරගෙන ඔයා කැමති විදිහට චේන්ජ් කරගෙන දැන් ඔයාට මේක අවශ්‍ය නැත්නම් මේක ඩිලීට් කරලා ඔයාට වෙන එකක් මෙතන මේ රීප්ලේස් කරන්න උනත් පුළුවන්. එතකොට ඔයාට හිතෙනවා නම් වෙන මොනවා හරි දෙයක් සර්ච් කරලා ගන්න ඕනේ කියලා මේ බලමු මේ your year කියන එක එන්නේ එක හරිය ඔයාට රීප්ලේස් කරලා දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කැමති විදිහකට
හදාගන්න පුළුවන්. මේ ඔක්කොම මේ විදිහට හදලා ඉවර වෙලා මේක මෙහෙම අන්ඩු කරන්නත් පුළුවන්. ඔයා කලින් තිබ්බ එකටම ගන්න උනත් පුළුවන්. මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් මේ පෙන්සල් එක තුඩවල් අරගන්න. හිතන්නකෝ මේක තුඩ ගත්ත කියලා. ඔයාලට පුළුවන් ඒකේ මොනවා හරි මෙහෙම අඳින්න, පොඩි ඩොට්ස් තියන්න, ඒ වගේ එක දේවල් කරන්න උනත් පුළුවන්. ඉතින් ඒව නම් හරි බේසික් දේවල්. ඉතින් කැමති නම් ඔයාලට ඒ වගේ දේවල් දාගෙන කරන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් ඔයාගේ ගැලරි එකේ තියෙන ඉමේජ් එකක් උනත් මේකට ඇඩ් කරන්න. මෙතනින් ඔයා මේක ක්ලික් කරලා මෙහෙම ගැලරි එකේ තියෙන ඉමේජ් එකක් ඔයාට අරගෙන මේකට ඇඩ් කරන්න පුළුවන්. ඒකත් ඔයාට කැමති තැනකට ඔයාට මේක දාගන්න පුළුවන්. එහෙම දාගෙනත් ඔයාට මේක ඩවුන්ලෝඩ් කරපු දේවල් එකතු කරගෙන උනත් ඔයාට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට මේකෙම සර්ච් කරලා ගන්න තියෙනවා නම් වෙනම ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය නැහැ. එහෙමම සර්ච් කරන එක ඉන්සර්ට් කරගන්න පුළුවන්. දැන් මම මේ හදාගත්තු සාම්පල් විෂන් බෝඩ් එක සේව් කරන්න හැටි පෙන්නන්නම්. මේක මේ විදිහටම හදාගත්තට පස්සේ ඔයාට කැමති විදිහට ඔයාට පුළුවන් මේ next කියන icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක save in කියලා මේ විදිහට කැරකිලා ඔයාට එහෙම save වෙනවා පෙන්නනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක pin කරන්න create pin කියන එකෙන්. එතන create කියන එකට ගියාට පස්සේ මේක auto saved in profile කියලා වැටෙනවා. ඉතින් ඔයාට ඊට පස්සේ මේකෙන් ගිහිල්ලා මෙහෙම save item වල ගිහිල්ලා බැලුවාම ඔයාට save කියන තැන save වෙලා තියෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාට මේ බටන් තුන ක්ලික් කරලා මේ image එක download කරගන්න. මෙතන මේ download කියන එක ඉබ්බුවට පස්සේ ඔයාට ඒක ඔයාගේ gallery එකට download වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ download වෙච්ච image එක gallery එකකින් අරගෙන ඒක ඔයාගේ wallpaper එකට set කරගන්න. ඉතින් දැන් මම පෙන්නන්නම් මම එහෙම හදාගත්ත මගේ විෂන් බෝඩ් එක මම කොහොමද මගේ වොල්පේපර් එකට දාගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු මගේ ඩිජිටල් විෂන් බෝඩ් එකක්. ඉතින් මම කිව්වා මගේ මේන් ටාගට්ස් ටික මම ඔල්රෙඩි හදලා ඉවරයි කියලා. මේ තියෙන්නේ මගේ අදර් ටාගට්ස් කියලා දාගත්තු ටිකෙන් මම හදාගත්තු ටිකක්. ඉතින් මේකේ මම පොඩි විස්තරයක් කියන්නම්. මම මේකේ පික්චර්ස් වලට මොන වගේ දේවල්ද දාලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන මම දාලා තියෙනවා මේ වගේ මේ විදිහට මට බලාගෙන යන්න පුළුවන් මම මොන පික්චර්ස් දාලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ වගේ දාලා තියෙනවා මෙතන පික්චර් එකක් පොතක් කියවන. ඇත්තටම මම මේක දැම්මේ මම සාමාන්‍යයෙන් ගොඩක් පොත් කියවන කෙනෙක්. නමුත් මට ගිය අවුරුදු පුරාවටම මගේ පොත් කියවන පුරුද්ද මට දිගටම කරගෙන යන්න බැරි වුණා. ඉතින් මම හිතනවා මේ අවුරුද්දේ මට ඒක මම ආපහු මගේ ජීවිතයට ළඟා කරගන්න ඕන හොඳ පුරුද්දක් කියලා. ඉතින් මම ඒක ගැන වැඩිපුර හිතලා මේ අවුරුද්දේ කොහොමද මම පොත් ටිකක් කියවනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා මම මේක මගේ මේ විෂන් බෝඩ් එකට දාගත්තා. ඒ වගේම මම මේ අවුරුද්දේ හිතන් ඉන්නවා ටැමිල් ලැන්ග්වේජ් එකෙන් පොඩ්ඩක් ඉගෙන ගන්න. මගේ වැඩවලට පහසු වෙන විදිහට මට සමහර වැඩවලදී මට ටැමිල් වලින් නිකන් ප්‍රයිස් එක කියන්න ඒ වගේ දේවල් මට අවශ්‍ය වෙනවා. ඉතින් මං හිතුවා ඒ වගේ ඉමේජ් එකක් දාගන්න. ඉතින් මං සාමාන්‍යයෙන් ටිකක් මූවිස් බලන කෙනෙක්. ඉතින් මේකෙන් මං දැම්මේ මං ටිකක් තව වැඩිපුර මූවිස් බලන්න පුරුදු වෙන්න ඕනේ කියලා හිතුවා. මං ආස කරන මූවිස් ගොඩාක් තියෙනවා මට මිස් වෙලා බලන්න. ඉතින් ඒව බලන්න වෙලාව හොයා ගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒකම මම මෙන්න මේ වගේ ටයිම් එකත් එක්ක තියෙන ඩේලි රූටින් කොහොමද මම ප්ලෑන් කරන්න වගේ පික්චර් එකක් දාවා. මොකද මට ගිය අවුරුද්ද පුරාවට මට හරි අමාරු වුණා මගේ ටයිම් එක මැනේජ් කරන්න මගේ තියෙන වැඩ කටයුතුත් එක්ක. ඉතින් ඒ වගේ පික්චර් එකකුත් දැම්මා. මේ අවුරුද්දේ මගේ ටයිම් එක මම හොඳට මැනේජ් කරන්න හිතාගෙන ඉන්න නිසා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි මම මගේ මේ අදර් ටාගට්ස් විදිහට දාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ තව ගොඩක් ඒවා දාලා තියෙනවා. ඉතින් මම පෙන්නන්නම් මේක මම කොහොමද ඩවුන්ලෝඩ් කරලා මගේ වොල්පේපර් එකට ඉන්සර්ට් කරගන්නේ කියලා. ඉතින් අර විදිහට මම මේක next ගිහිල්ලා මේක සේව් වෙන්න දෙනවා. ඊට පස්සේ මම ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ මගේ වෝල් එකට දාගන්නයි හදන්නේ. ඉතින් දැන් ඒක ඩවුන්ලෝඩ් වුණා. මම ඒක ගිහිල්ලා මේ විදිහට මගේ වෝල් එකට ගිහිල්ලා මම මේක අරගෙන ගැලරි එකට ගිහිල්ලා අරගෙන මම මෙහෙම මගේ set as wallpaper කියන එකේ home screen කියන එකට මම මේක මේ විදිහට දාගන්නවා. ඉතින් මේක මෙහෙම දාගත්තාම මට මෙහෙම විදිහට තමයි පේන්නේ. ඉතින් ඒක දාගත්තට පස්සේ මට පුළුවන් හැම වෙලාවෙම මගේ වෝල් එකේ මේ විදිහට මේක තියෙන විදිහට බලන්න. ඉතින් ඔයාලා දැක්කේ මගේ ඩිජිටල් විෂන් බෝඩ් එක කොහොමද හැදුනේ කියලා. ඉතින් මම හිතනවා යම් කිසි අදහසක් කොහොමද මේක කරන්න කියලා ඔයගොල්ලෝ අරගන්න ඇති කියලා. ඉතින් මං වගේ බිසි කෙනෙක් නම් ඔයගොල්ලන්ටත් හැම වෙලාවෙම ගෙදර ඉන්න වෙලාව හම්බ වෙන්නේ නැත්නම් ෆෝන් එක එක්ක බලනකොට ඔයාට ඒක ගොඩක් ඔයාගේ හිතට දැනෙනවා නම් ඔයාට පුළුවන් මේ වගේ එකක් හදාගන්න. ඉතින් මගේ අර බුක් එකත් මම කොහොමද
මගේ ඊයර් එක ප්ලෑන් කරන්න කියලා මම හිතනවා ඉස්සරහට ඔයගොල්ලන්ට එක කියලා දෙන්න. ඒක මම පස්සේ දවසක කියලා දෙන්නම්. කොහොමද මම මේ බුක් එකේ මගේ ටාගට්ස් ටික ප්ලෑන් කරන්න කියලා. අරක මගේ විෂන් බෝඩ් එක මේක මගේ ඊයර්ලි ප්ලෑනින් බුක් එක විදියට තමයි මම යූස් කරන්නේ. ඉතින් මේ අවුරුද්දේ ඔයාලගේ තියෙන හැම ටාගට් එකක්ම හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වෙන්න ඒකට වැඩ කරන්න ශක්තිය ධෛර්යය හම්බ වෙන්න කියලාත් මම ඕගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝගෙම සුබ පැතුම් ඉෂ්ට වෙන සුබම සුබ ජයග්‍රාහී නවවසරක් වෙන්න කියලාත් මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. සිම්ප්ලි සඳමාලි මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.